ප්‍රකාශය සහිත සන්නස රැගත් දූත පිරිස ගරු විදුහල්පතිතුමන් වෙත ලබා දීමේ උත්තරීතර මොහොතයි මේ අපි දකින්නේ එකී සන්නස මේ මොහොතේ නිම්නා සංදීපනී සොයුරිය අතින් ගරු විදුහල්පතිතුමන් වෙත ලබා දීමේ සොඳුරු අවස්ථාවයි. කිස්තු වර්ෂ 2013ක් වූ මැදින් මාස 28 වන ගුරු දින සේනෑ කෝරළේ මැදපත්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ හේනගම මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය නිල වශයෙන් ආරම්භ වූ වගයි. එයාසෙන් ප්‍රධාන විනිශ්චයකාරතුමාගේ පහලින් පහළ බාලික තරග ඉසව්ව ආරම්භ වෙනවා. ප්‍රථම මීටර් 100 ගෙවි ගොස් තම සහාය දායකයාට තම යෂ්ටිය ලබා දෙන ඒ සුන්දර අවස්ථාවයි මේ. අනිවාර්යෙන්ම මේ අවස්ථාවේදී මම ඔබගේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා නිවාසවල සිටින සියලුම සහෝදර සහෝදරියන් තමන්ගේ මේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් මෙම සහෝදරයන් වෙනුවෙන් ඔබගේ නොමද සහයෝගය අපල සන්නාදයෙන් හෝ ඔවුන්ව දිරිමත් කරන්නේ කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. එයයි ඔබගේ එකම අභිප්‍රාය වනුවන් නියනවා. අනිවාර්යයෙන්ම පුලස්ති මේ අවස්ථාවේදී ක්‍රීඩකයන් දෙදෙනෙක් කරට කර ගැටීමක් අවසාන මීටර් 100 මේ අවස්ථාවේදී ක්‍රීඩකෙක් ඇදී එනවා අවසාන කඩයිම දක්වා. මේ අවස්ථාවේදී තරගයේ අවසාන ස්ථානයේ පැමිණියා. මේ අවස්ථාවේදී තරගයේ අවසන් කළ ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන් නවොත්. ඉතින් මේ මොහොතේ ප්‍රධාන විනිශ්චයකාරතුමන්ගේ නිල සංඥාවෙන් අනතුරුව ක්‍රීඩිකාවන් දෙදෙනෙක් කරට කර තම තරගයේ ඉසව් සඳහා සහභාගී වන ආකාරය අපිට පෙනියන්නේ. අනිවාර්යෙන්ම තවත් දැවැන්ත තරගයක් මීටර 104 පළ බාලිකා තරගය කියන්නේ අති දැවැන්ත තරගයක්. ඉතාමත් උද්වේගකාරී තරගයක්. මේ අවස්ථාවේදී ප්‍රථම මීටර 100 නිමා කළ ආකාරය අති දක්ෂ දෙමින් නිමා කර ආකාරය දැක ගන්න බලන්න කරට තරගයක්. එහෙම නේද? අනිවාර්යයෙන්ම පුලස්ති ඊළඟ තුන්වන කඩීම දක්වා තමයි උන්නේ යන්නේ. මේ අවස්ථාවේදී තුන්වන යස්තු හොමාරෝ සිදුනවා. ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ කරට කර ගැටීමක් අපිට මේ පෙනියන්නේ. අවසාන නිමේෂය තමයි මෙම ක්‍රීඩා පිටියේ ඔබට දිස්සන්නේ. අවසාන මීටර 100 කිනම් නිවාසය ජයග්‍රහණය කරයිද වග අපි තව සුළු මොහොතකින් බලගමු. අනිවාර්යෙන්ම මේ අවස්ථාවේදී අවසන් මීටර 100ට ඇදී ආකාරය අපිට දැක බලන්න කරට කර තරගයක් ක්‍රීඩිකාවන් දෙන්නෙක් අතර අවසානයේ කරා ළඟ වෙනවා. මීටර 104 බාලිකා 15න් පහළ තරගය බාලිකා 404 තරගය ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් වෙන්නේ. 4 තරගය. Don't all the events had on මේ අවස්ථාවේදී මෙම තරගයේ ආරම්භ වූ ආකාරය අපිට දැකලා ගන්න පුළුවන්. මෙන්න මන්දගාමී අරු ස්වරූපයෙන් මෙම තරගයේ පටන් ගත්තත් ඔවුන් අනිවාර්යෙන්ම අවසාන මොහොතේදී වේගවත් වනු නොඅනුමානයි. ඉතින් මේ ආරාධනය නිවාස කුටිය අතර සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයන්ටයි ඔබගේ ආත්මසන්නාදය මොහොත ලබා දෙන්න නිසගින්ම ඔවුන්ව දිරිමත් කිරීමක් වනවා එය නොඅනුමානයි. මන්දයත් ඔබගේ නිවාසයේ ජයග්‍රහණය කිරීම පිණිස ඔවුන්ව තරගවදින්නේ. ඉතින් ක්‍රීඩකෙක් තම දුර පරාසය මනවින් තබා ගනිමින් අවසාන මීටර් 100 වෙත ප්‍රවිෂ්ඨ වන ඒ උත්තරීතර මොහොතයි මේ. ඉතින් තවත් සුළු මොහොතකින් මීටර් 400 වයස අවුරුදු 17න් පහළ තරගයේ අවසන් වීමට සියලු කටයුතු සූදානම්. ඉතින් මේ මොහොතේදී තිස්ස නිවාසයේ ක්‍රීඩකෙක් තම ජයග්‍රහණය පතුරවා ගනිමින් මීටර් 400 වයස අවුරුදු 17න් පහළ තරගයේ ජයග්‍රහණය කරනවා. ප්‍රධාන විනිශ්චයතුමාගේ සංඥාවත් සමගින්ම ආරම්භ වූවා 10න් පළ බාලිකා තරගාවලිය. ඉතින් මේ අවස්ථාවේදී අපිට කලින් තරගයේ වාගේම දැක බලා ගන්න පුළුවන් නමුත් ඉතාමත්
මන්දගාමී ස්වරූපයක් නමුත් අවසාන මීටර් 100ට පමණ වෙද්දී මම කලින් කියූ ආකාරයටම අනිවාර්යයෙන්ම හොඳ තරගයක් දෙක බලා ගන්න අපිට පුළුවන් වෙනවා නෝඩමානයි. අනිවාර්යයෙන්ම පුලස්තිය මේ අවස්ථාවේදී මීටර් 400න් හරියට එනම් මීටර් 200ක් ක්‍රීඩිකාවක් නිම කර අවසానයි. ඉතින් අවසාන මීටර් 200 කරා තමයි ඔවුන් මේ සූදානම් වන්නේ. ඉතින් පුලස්තිය මතක් ගන්න ඕනේ මෙම ක්‍රීඩා පථය හරහා කිසිදු ශිෂ්‍යාවක් ගමන් කිරීමෙන් වළකින්න තරග ඉසව්සදා බාධා වන හේයින් මෙම ක්‍රීඩා පිටිය හරහා කිසිදු ක්‍රීඩිකාවක් කිසිදු ශිෂ්‍යාවක් ගමන් කිරීමෙන් වළකින්න. මේ අවස්ථාවේදී අවසාන මීටර් 100 තරගය සඳහායි මෙම ක්‍රීඩිකාවක් ඇදී එනවා. මේ අවස්ථාවේදී තරග ඉසව්ව ආරම්භයේ සිටම ප්‍රථම ස්ථානයේ පැමිණි ක්‍රීඩිකාව තවත් සුළු මොහොතයි ඇයට තරග නිමා කිරීමට ඒ අවසරයෙන් ප්‍රථම තරගකාරිය තම තරග ඉසව් නිමා කරනවා. ඒ අවසන් වූයේ මීටර 400 වයස අවුරුදු 17න් පළ බාලිකා ඉසව්වයි. මේ අවස්ථාවේදී ප්‍රධාන විනිශ්චයකාරතුමාගේ නිල සංඥාවෙන් අතුරුව ජවය ශක්තිය ගැටගත් ක්‍රීඩකයන් දෙදෙනෙක් හරට කරගැටමින් තම තරගයේ සඳහා සහභාගී වන අවස්ථාවයි. ප්‍රථම මීටර් 100 ගෙවික සමාරයි. තවත් සුළු මොහොතයි ක්‍රීඩා තරගය අවසන් වීමට ක්‍රීඩකයන් දෙදෙනෙක් උරෙන් නුර ගැටෙන අවස්ථාව පුලස්ති. අනිවාර්යෙන් මෙම තරගයේදී මට පෙනියන ආකාරයට අවසන් මීටර 200 සඳහා තමයි ඔවුන් අවතීර්ණ වෙන්නේ. ඉතාමත් දැවැන්ත උත්වේගකාරී තරගයක්. තරගකරුවන් දෙදෙනෙකුගේ යුත් මෙම තරගය ඉතාමත් අතිදක්ෂ තරගකරුවන් තමයි මේ තරගයේ සඳහා සහභාගී වන අවසාන මීටර 100 තමයි ගෙවියන්නේ. තරග ක්‍රීඩා පස්සේ දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක් උරෙන් නුර ගැටෙන අවස්ථාව මේ මොහොතේදී අවසාන මීටර 100 අවසන් වුණා මෙම තරගයේ. ඒ අවසන් වූයේ වයස අවුරුදු 19න් පහළ මේ මොහොතේදී වයස අවුරුදු 19න් පහළ මීටර් 104 ධාවන ඉසව්ව ආරම්භ වුණා. ක්‍රීඩිකාවක් වේගෙන් ඇදී යනවා. පළමුණු මීටර් 100 අවසානයි මේ මොහොතේදී. මේ අවස්ථාවේදී යස්ටි හොමාල් සිදුවනවා දෙවන මීටර් 100 දක්වා. තවත් ක්‍රීඩකයක් ඇදී යනවා. තවත් සුළු මොහොතකින් මෙම ක්‍රීඩක ඉසව්ව අවසන් වීමට සූදානම්. අනිවාර්යෙන්ම අවසන් මීටර 200ට ඔවුන් ළඟව අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතමත් උද්වේගකාරී තරගයක් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අතර පවතින කරට තරග වදින ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී අවසන් මීටර 100ට ළඟව ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතමත් උද්වේගකාරී තරගයක් ඉතම වේගෙන් මේ අවස්ථාවේදී යස්ටි හොමාල් සිදුවනවා. අවසාන මීටර 20 තමයි ඔවුන් මේ පසු කරන්නේ. ඒ අවසරයෙන් වයස අවුරුදු 19න් පළ මීටර 104 බාලිකා ඉසව්ව නිමා වනවා. දෙමාපිය තරග සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩිකාවන් හැකි ඉක්මනින් තරග ආරම්භ ස්ථානයට වාර්තා කරන්න. මේ ආරම්භ වූයේ දෙමාපිය තරගය සඳහා සහභාගී වන සියලුම දෙමාපියන් හැකි ඉක්මනින් තරග ආරම්භ ස්ථානයට වාර්තා කරන්න. Our parents of our glorious past people, parents are ready to show their athletic spirit. I want our parents to take part in this event. ධනපෙන් පාල බාලිකා 104 තරගයේ මේ අවස්ථාවේදී අවසන් වූවා. ඉතින් මේ මොහොතේදී පෙරගම් මහාවිද්‍යාලය ගුවන් ශිෂ්‍ය පටයන් වීදි පෙළ
මේ ඔබ දකින්නේ විද්‍යාලීය යුද හමුදා ශිෂ්‍ය බඩ ඛණ්ඩය හා ගුවන් හමුදා ශිෂ්‍ය බඩ ඛණ්ඩයේ එක්ව යුද විමේ භාවිතා කළ අභියෝදාගෙන ආරාධිත අමුත්තා පිළිගැනීම සඳහා ප්‍රභු සම්මාන උත්තමාචාර්ය පිළිගන්වන වීදි පෙළ ආචාර්යයි. ශ්‍රී ලංකාව සංවර්ධන ඉලක්කය ජයගත යුතුයි. ඉතින් ඒ සංවර්ධනයට සාපේක්ෂව දැනුමේ ඉලක්ක ජීවය ලබා දෙමින් හේනගම මධ්‍ය විද්‍යාලයට නිබඳ ශක්තිය ඔබයි. මහරාසනයේ නියමවන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා පොදුපාසුකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමනි, ඔබතුමන් සේම විද්‍යාලයට නිරන්තර සහයෝගය ලබා දෙන සියලුම මැතිවරුන් මේ අවස්ථාව සඳහා පිළිගනු ලබනවා. මේ අවස්ථාවේදී හේනගම මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිරිවෙන සම්ප්‍රාප්ත වන්නේ අභිමානවත් හේනගම මධ්‍ය විද්‍යාලීය ගුවන් ශිෂ්‍ය බඩ ඛණ්ඩයයි.
ඔබට මේ දිස්වන්නේ හේනගම මධ්‍යවිද්‍යාලීය නාවික ගුවන්බට කැඩ සංදර්ශනයයි.